හයි කොහොමද ඔයාලට? ඉතින් අද අපි කෝපි වලින් රසමරස පුඩින් එකක් හදාගමු. මේ පුඩින් එක හදාගන්න ජෙලටින් ඕන වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න අපිත් එක්ක. අපි බලමු දැන් මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මම මේ වගේ කිරිපිටි පැකට් දෙකක් බෝල් එකකට දාගන්නවා. ඔයාලට පුළුවන් මේකට කිරිපිටි මේස හැඳි 5ක් විතර දාගන්න. ඊට පස්සේ මම මේකට නටන උණු වතුර අඩු කෝප්ප 2මාරක් එකතු කරගන්නවා. උණු වතුර දාගන්නේ කිරිපිටි ටික කැට නැතිව හොඳට දිය කරගන්න. ඊට පස්සේ මම මේක හොඳට කාල් ගාලා කැට ටික ඔක්කොම දිය කරගන්නවා. ඊට පස්සේ මම වාජනයකට ඉන්ස්ටන්ට් කෝපි තේ හැඳි දෙකක් එකතු කරනවා. ඔයාලා කැමති කෝපි වර්ගයක් මේකට ගන්න. මේකට මම උණු වතුර කෝප්ප කාලක් එකතු කරගන්නවා. මේ ටික හොඳට දිය කරලා මේක මම කිරි මිශ්‍රණයට දාගන්නවා. කිරි මිශ්‍රණය නිවෙන අතරේ මම තවත් වාජනයකට කෝර්න්ෆ්ලවර් මේස හැඳි 4ක් එකතු කරලා ඒකට ඇල් වතුර කෝප්ප කාලක් එකතු කරලා හොඳට කැට ටික දිය වෙනකන් දිය කරගන්නවා. හරි අපි දැන් පුඩිමේ මිශ්‍රණය හදාගමු. මේකට මම ලිපේ තියාගන්න පුළුවන් වාජනයකට අපි හදාගත්ත කෝපි කිරි මිශ්‍රණය එකතු කරගන්නවා. ඒකට සීනි ග්‍රෑම් 100ක් එකතු කරලා පොඩ්ඩක් කාල් ගා ගන්නවා. ඒකට මම හදාගත්තු කෝර්න්ෆ්ලවර් මිශ්‍රණය එකතු කරනවා. මේ විදිහට එකතු කරද්දී මතක තියාගන්න ඕනේ අපේ කිරි මිශ්‍රණය හොඳට නිවිලා තියෙන්න ඕනේ. මේ මිශ්‍රණය පොඩ්ඩක් පැත්තකින් තියලා ලිපේ තියාගන්න කලින් මම පුඩින් එක සෙට් කරගන්න වාජනයට බටර් හරි තෙල් හරි පොඩ්ඩක් ගාලා මේ වගේ තියාගන්නවා. මම දැන් මේ පුඩින් මිශ්‍රණය මද ගින්නේ හොඳට කාල් ගාමින් මිනිත්තු 5ක් විතර හරි පදම එනකන් තියාගන්නවා. මේ වගේ බුබුලු දාගෙන ඉද්දි මම මේකට එනසාල් ඇටයක් හොඳට කුඩු කරගෙන එකතු කරගන්නවා. ඒකෙන් හොඳ සුවඳක් වගේම හොඳ රසකුත් මේකට ලැබෙනවා. මේ වගේ පදමට එද්දින් ලිප ඔෆ් කරලා පොඩ්ඩක් නිවෙනකන් හැදිගා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ මිශ්‍රණය සෙට් කරගන්න භාජනවලට දාගමු. අපි හදාගත්ත පුඩින් එක උඩින් මම මුද්ද රස් පලන් ටිකක් එකතු කරගන්නවා. ලස්සන කරගන්නයි රස වැඩි කරගන්නයි. ඔයාලටත් පුළුවන් මොනවා හරි ඔයාලා කැමති දෙයක් මේ වගේ එකතු කරගන්න. ඊට පස්සේ මම මේ මිශ්‍රණය හොඳට නිවුනට පස්සේ ලන්ච් ෂීට් වලින් හොඳට වහලා මේක මම ෆ්‍රිජ් එකේ පැය 10ක් විතර තියාගන්නවා. මේ තියෙන්නේ අපේ පුඩින් එක. හරිම සොෆ්ට් හරිම රසයි. ඇත්තටම මේක මාරෙම රසයි. ලේසියෙන් ඉතාම ඉක්මනින් හදාගන්න පුළුවන් අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින්. අනිවාර්යෙන් හදලා බලන්න. හදලා පහලින් කමෙන්ට් එකක් දාන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න.